හලෝ යාළුවනේ ලංකාවේ පළවෙනි බර්ඩ් ග්‍රූමින් වීඩියෝ එක තමයි ඕගොල්ලෝ මේ උණුවෙන් දකින්නේ ඇලෙක්සැන්ඩර් පැරට් කෙනෙක් ගැන. ලබු ගිරවේ නාවනම ෂැම්පූ වර්ගයක් මම ඉම්පෝර්ට් කරලා තමයි මේක පාවිච්චි කරන්නේ. වෙටරනරි ගයිඩ්ලයින්ස් බර්ඩ් ග්‍රූමින් ගයිඩ්ලයින්ස් වලට අනුව ඒගොල්ලන්ට ආවේනික වූ pH වගේ බැලන්ස් කරපු ඒගොල්ලන්ගේ හැමත රුචිත ෂැම්පූ වර්ග තියෙනවා. හැබැයි කොන්ෆිඩන්ට් පිට කියනවා මේ ෂැම්පූ එකක්වත් ලංකාවේ නෑ. try කරන්න එපා. බැරි වෙලා හරි ඒගොල්ලන්ගේ pH to feathers කොහොම විනාශ වෙලා යයි. ඉතින් ලිසි දැනුමක් තියෙන්න ඕනේ බර්ඩ්ස් හැන්ඩල් කරනකොට. ඉගෙන ගන්න ඕනේ. මමත් මේ ඉගෙන ගන්න ගමන් අපි ඒගොල්ලන්ගේ බ්‍රික් එක ට්‍රිම් කරනවා. නියපොතු කපනවා. නියපොතු කපනකොට නියපොතු කපන්නේ නැහැ. නියපොතු කන් දෙකක් තියෙනවා. ඇඟිලි දෙකක් තියෙනවා. ඒ දෙක අපි ඉතුරු කරගන්නට අපි බ්‍රික් පොලිෂින් බට එකක් ගන්නවා. ඒක ගොඩාක් හොඳයි ඒගොල්ලන්. මේ විදිහට කන්ඩිෂන් කරලා ඕගොල්ලන්ගේ ගිරවාව ඕගොල්ලන්ට මැකෝස්ලා ඉන්නවා නම් ඕගොල්ලන්ට කොකටූස්ලා ඉන්නවා නම් ඕනම ගිරවෙක් ඉන්නවා නම් ගේන්න පික් මයි පෙට් එකට. හැබැයි කොල්ලෝ ෆෙදර් ට්‍රිමින් නම් කරන්න ඒක අනුමත කරන්න බෑ. unless a clinical condition veterinary doctor කෙනෙක් advice කරලා ෆෙදර් ට්‍රිමින් කරන්න කිව්වොත් විතරක් අපිට කරන්න පුළුවන්. ඕගොල්ලෝගේ ගාව බව්ව පුගුසු ගිරව් ඕනම කුරුළු වර්ගයක් ඉන්නවා නම් ගේන්න පික් මයි පෙට් එකට. ලස්සන කරලා නාවල කරලා කොණ්ඩේ කපලා හොට කපලා නියපොතුත් කපලා හොටත් පොලිෂ් කරගෙන නාලා කාලා සපක් අරන් යන්න පික් මයි පෙට් එන්න.